මේ විදිහට ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න ඔයා තියන්න ඕනේ පළවෙනි පියවර තමයි ඔයා හිතන්න ඕනේ දේවල් කරන්න ඔයාට තා හුඟක් කල් ඉතිරි වෙලා තියෙනවා කියලා. ඔයාට තියෙන්නේ ඔයාට අද කරන්න තියෙන වැඩ ටික හෙටට කල් දාන එක. නැත්තම් ලබන සතියට, ලබන මාසෙට, නැත්තම් ලබන අවුරුද්දට කල් දාන එක. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් ඒක පස්සට කල් දාන්න. ඔයාගේ ඇඟ සුපිරියට හදා ගන්න ඕන නම් ඒක තව මාස 2-3කින් කරන්න හිතා ගන්න. ඔයාට අලුත් ස්කිල් එකක් ගොඩ දා ගන්න ඕන නම් ඒකත් දැම පටන් ගන්න ඕනේ නැහැ. ලබන සවුන්ද පටන් ගන්නම් කියලා හිතා ගන්න. ඊට පස්සේ ඔයාගේ බැංක් කාඩ් එක අරගෙන හිතේ හැටියට ඔන්ලයින් ඕඩර්ස් දාන්න. ඔයාට හිතන හැම දෙයක්ම ඒකෙන් අරගන්න. සල්ලි ඉන්වෙස්ට් කරන එක, සල්ලි ඉතිරි කරන එක, අනාගතයට ඒවා හොඳ විදිහට ආයෝජනය කරන එක වයසට ගියාම කරන වැඩ කියලා හිතා ගන්න. මොකද ඉතින් ඔයාට තවම හුඟක් කල් තියෙනනේ දේවල් කරන්න. ඊට පස්සේ ඔයා ආස නැති ජොබ් එකක් කරන ගමන් ඒකට වෛර කර කර දවස ගත කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ගැලවෙන්න ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක වෙනුවෙන් වැඩ කරන එක පස්සට කල් දාන්න. ඊට පස්සේ ඔයා වගේම ඔය වැඩ ටිකම කරන යාළුවෝ ටික සෙට් කරගෙන එයා එක්ක දවස ගත කරන්න පුරුදු වෙන්න. වැඩ කරන්න කැමති නැති එක පැයක දෙකක දවසක සතුටක් වෙනුවෙන් ජීවිතේම විනාශ කරගන්න දක්ෂ ඒ වගේ ඔයාගේ ටයිප් එකේ යාළුවෝ ටිකක් කොහොම හරි සෙට් කරගන්න. සාර්ථකත්වය වෙනුවෙන් අවදානමක් ගන්න නැතුව ඉන්න. මොකද එහෙම කරන්න ගිහින් ඔයාට පරාද වෙන්න වුණොත් එහෙම ඒකෙන් ඔයාට දුක් වෙන්න අපහසුතාවයටපත් වෙන්න වෙනවනේ. ඒ නිසා අභියෝග වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න බලන්න. මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒක අමාරු වැඩක් වගේ නම් ඒ වැඩේ වාට පුළුවන් වැඩක් නෙවෙයි කියලා හිතන්න පුරුදු වෙන්න. නැත්තම් සමහර විට ඔයා ඒ වැඩේ කරන තරම් කෙනෙක් නෙවෙයි කියලා හිතා ගන්න. මේ විදිහට දිගටම කරන්න. එතකොට දවසක ඔයාටම ආපස්සට හැරිලා බැලුවම පෙනෙයි ඔයා ජීවිතේ කඩියක්වත් ඉස්සරහට ගිහින් නැහැ කියලා. ඉතින් මෙහෙම දවස් ගණන් අවුරුදු ගණන් ජීවිතේ එක තැන හිර වෙලා ඉන්න තියෙන එකම විදිහ තමයි ඔයාට ඒ වෙලාවේ සතුට අරගෙන දෙන දේවල් කරන්න පුරුදු වෙන එක. වැඩ කරන එක වෙනුවට Netflix බලන එක, movies බලන එක, පොතක් කියවනවා වෙනුවට ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් ෂණික සතුට අරගෙන දෙන දේවල් වලට යොමු වෙන්න පුරුදු වෙන්න. මෙහෙම කරන එකෙන් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා ඉන්න තැන ඉඳලා ජීවිත නාස්ති කරගන්න පුළුවන් වෙනවා. ඔයාට දකින්න පුළුවන් වෙයි අනිත් මිනිස්සු ජීවිතේ ඉස්සරහට ගිහින් එයාලා ජීවිතේ දිනනවා. ඔයාට ඕන විදිහට ඔයාගේ ජීවිතේ නාස්ති වෙලා යනවත් ඔයාට දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ කාලයක් ගත වෙලා යද්දි ඔයාටම කල්පනා කරන්න පුළුවන් වෙනවා ඇයි ඔයාගේ ජීවිතේ විනාශම වෙලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මීට අමතරව ඔයාට පුළුවන් උදේ පාන්දර 1-2 වෙනකම් ෆෝන් එක ඔබන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් නිදියගෙන නැගිටලා ඇයි කම්මැලි කියලා කල්පනා කරන්නත් ඔයාට පුළුවන්. හිතන දෙයක් බීලා කාලා ආයෙත් කලින් දවසේ කරපු වැඩ ටිකම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් පිටි ಜಾති, සීනි ಜಾති කන්න පුරුදු වෙන්න. ඊට පස්සේ එනර්ජි ඩ්‍රින්ක් එකක් ගොයිලා පොඩි එනර්ජි එකක් ගන්න try එකක් දෙන්න. අනිත් දේ තමයි ඔයාගේ මානසික සෞඛ්‍ය ගැන හිතන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. මොකද ඉතින් අපි ඉස්සල්ලා කිව්වා වගේ ඔයාට ඒ දේවල් වලට තව හුඟක් කල් තියෙනවනේ. ඉතින් මේ මම කියපු දේවල් වලින් වැඩියෙන් මොකක් කරන්නේ මොනවද කියලා ඔයාට අවංකව පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.